අයිබෝවන් මේ ඔබ හිටුවෙන්නේ PR මෙකා ඉලෙක්ට්‍රොනික් සමගයි බලමු දවසේදීම අඩු වීදමකින් බලු පලක් සාදාගන්න ආකාර මනමක බලුපල් බලු සිපහත්ති හැප්පුදර දරත් කරලා තින්න තමට කැමති ආකාරයෙන් බලමු දැන් අවශ්‍ය දේව බෞද්ධ එකක් ඕන වෙනවා මොනගත්තුවක් තිහ ඊයම් වයර් සුද්ධ කරගන්නේ පේපකටයක් මෝනනවා කම්පික පාන මන්දයට පාච්චි කරන්න නිකට එක කටරයක්ම තවුලන්න කතුරක් දස්ටික් ගන්න එක වගේ මෙල්ලි බලුබයක් ඕනනවා RGB 7 කලස් තියෙන තමන්ට කැමති බලුබ්‍ය පාච් කරන්න පුුවම එකට අපට රේෂයක් ඕන වෙනවා වෝල්ටේජ් අඩු කල දෙන්න එල්ඩකට අපික පාරමෙන් කරන්ට දෙන්න බැල්ලි පිච්චන බලනවා එනිසා රේෂයක් කන හතම අපි කරන්ටක දෙන්න වැඩක පහින් දාන්න ඕල්ඩ කප් ඕන නො මේ වන කොටියම් හගන්න පුල ච්ල ගනක් පෙන්න්න පලක් තම වර් මම එකට බලු දෙකක් පාවිච්චි කරන මොකද කප් එක එලිය පොඩ්ඩ මදිහින්දා මෙන්න මේ ආකාරයට බලු එකක් දෙකක් සම්බන්ධ කර බලු චෙක් කරන්න මිටරැක් ඇදවා ඒ ගැන විස්තර දැනගන්න ඔන්න පානි කමෙන්ට් ඇත්දාන්න මේකෙන් පුල්ලොන් ඕනම බලුප් එකක් පත්තු කල්ල බලන්න වලුඩ්ඩිකට ගන්න වොල්ටේජ් චනමන ඔක්කොම තින් බලාගන්න පුළුවන් පාච්චි කරන්නේ 7 කලස් RGB ලයිට් එකක් ලයිට් එක පත්තු වෙනවා මේ ආකාරයට බලුප් දෙක ධනයක ධන පැත්තට ත්‍රිනයක රිඩ පැත්තට තින වෙන්න විදිහට අඹර ගන්න ඕනේ LED බලුප් එකේ දිග පැත්ත තමයි ධන එක කොට උපායක තමයි ඍණ එක අපි ඒකට රේෂයක් කමුණ ගන්න ඕනේ අපි කලින් පෙන්නපු රේෂ එක ඒ කමුණන්නේ බලුප් දෙකේ තියෙන දිග පැත්තට කියන ධන පැත්තර තමයි අපි එක අවුල ගන්න මන්දැන් සෝල්ට් කරගන්න යන්නේ වාර්දික දෙපැත්තරම හොඳට ඊයන් තියාගන්න නැත්නම් ගැලවුණොත් එහෙම අපි වැඩි අසාර්ථක වෙනවා කම්බි වැඩි නම් අපි කපා ගන්න ඕනේ නැත්නම් ෂෝට් වෙන්න පුළුවන් නැවත චෙක් කරලා බලන්න බලු ටික හරියට පත් වෙනවද කියලා. හරි බලු පළපත් බලු එක පත් වෙනවා. ඔයගොල්ලෝ මුලින් ඉඳන් බලන් ඉන්න නැත්නම් ස්කිප් කළොත් එහෙම ඔයගොල්ලන්ට මේක හොයාගන්න බැරි වෙනවා මේ මොකද්ද කරේ කියලා. මේ තියෙන රෙජිස්ටර් එක මේ කෝඩ් එක මම දාන්නම්. මල්ටිපිකේෂන් බලමු මේක ඔම්ස් කොච්චරක් තියෙනවද කියලා 328ක් කියලා පෙන්නන්නේ 333 ඔම්ස් තමයි මේ රෙජිස්ටර් පොඩි ගාණක් අඩු වෙලා තියෙනවා එතනට කමන්නේ අපි වැඩිට පාවිච්චි කරන්න පුළුවන් මම මේ බලුප් පැලට දෙන්න යන්නේ 12 වෝල්ට් කරන්ට් එක පවර් පැක් එකේ ඒ නිසා ඒ වෝල්ටේජ් එක දැන් බලුප් පැල අමුණ ගන්නකොට වයර් වල සමාන තමයි ගන්න ඕනේ. නැත්තම් බලුප් පැල එක දිගට එල්ලුවාම කැතයි දුරින් තියෙනවා. සමාන දිග වලින් තමයි ගන්න පුළුවන්. තමන්ට කැමති නම් වල 7කින් පුළුවන් 8කින් පුළුවන්. අඩියකින් අඩිය යන්න පුළුවන්. ඊළඟට දාන තරමට බලුප් පැලේ ලස්සන වැඩි. අපි දැන් බලමු මේක අමුණ ගන්න ආකාරය. මෙන්න මෙතන වයර් ටික සුද්ධ කරගන්න ඕන. මුලින්ම අපි කප් එක ඇතුලෙන් දාලා තමයි බලුබ් එක පාස් ගන්න. නැත්නම් අපිට පෑස් වල පස්සේ කප් එක ඇතුලට බලුබ් එක දාගන්න බැරි වෙනවා.
පම්ප් එකට වයර් සුද්ධ කරන එක පාවිච්චි කරන වෙලාවේ අපි වයර් එක දෙකට වෙන් වෙන්නේ නැති වෙන්නේ මෙන්න මේ ආකාරයට සුද්ධ කර ගැනීම සිද්ධ කරන්න ඕන. අපි බල්බ් එක හැමතිස්සෙම රීෂ්ටරි යමුණු පැත්ත තමයි රතු වයර් එකට සම්බන්ධ කරන්නේ. ඒක තමයි අපි ලයින් එකේ යන දන ලයින් එක. මම ඒකත් හරියට සෝල්ඩර් කරගන්නවා. අනිත් වයර් එක තමයි අනිත් පැත්ත ග්‍රවුන්ඩ් පැත්තට මුණන්නේ රින වයර් එක. මම ඒකත් හොඳට පාස ගන්නවා. වැඩිපුර තියෙනවා නම් කම්බිය ටික කපලා අයින් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. මොකද මේ කොහොම වෙලාවකවත් ඒ වයර් දෙක එකට එක සම්බන්ධ වුණොත් ෂෝට් සර්කිට් වෙනවා. ඒකට අපේ වලුප් පැල පත්තු වෙන්නේ නැහැ. ඒකින්ද කම්බි ගැවෙන්නේ නැති වෙන මෙන්න මේ ආකාරයට කප් එක ඇතුළට සද කරගන්න. ඊට මෙන්න මේ ආකාරයට සාමාන්‍ය යූස්ටි ගන්න පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒක වගේ යූස්ටි ගන්න එක කප් එකේ ට්‍රබල් වයර් දෙක ෆ්ලෝ ගන්න නැත්නම් වතුර ගියොත් එහෙම කම්බි ටික මලකට කාලා වැඩි කාලයක් පිළිබඳව බලලා පාවිච්චි කරන්න බැරි වෙනවා. මෙන්න ආකාරයට තුල් පැත්තේ එන වයර් ටික හොඳ ගම්ම දාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට වයර් දෙක දෙතර තියලා උඩට මැදින් ග්ලූ ස්ටික් එකේ ගම් එක යන විදිහට දාගත්තාම ආයි වයර් එක එළියට ඇදෙන්නේ නැහැ වතුර යන්නේ නැහැ. මේක පුතු වල හැමදේශෙම දාන්න යන්න එපා. එතකොට ඒ මුත්තේම දෙපැත්තම වතුරට බලන්න. මෙන්න මේ විදිහට කරගත්තොත් උඩ හරියටම සීල් කරගන්න පුළුවන් වතුර නැතිව. ඊට පස්සේ මේ කප් එකෙන් කප් එක ලොක් එකක් තියෙනවා. ඒක අග්ගල වෙන්න නම් ඒක කරගන්න තියෙනවා. ඉතින් හදාගෙන බලමු. හරි මම ඒ වගේ බලු කිහිපයක් අම්මලා ගත්තා. ඉතින් අපිට කරන්ට් එක දිහා චෙක් කරන්න නැති ඉන්නේ. මම ඒකට මෙන්න මේ වගේ DC ජැක් එකක් පාස්වර්ඩ් ගන්නවා. ඊළඟ පවර් පැක් එකකින් තමයි කරන්ට් එක දෙන්න යන්නේ. 12 watt 1.5 ampere තියෙන. ඔයාලට ampere ගන්න නම් වෙනකොට ප්‍රශ්නයක් නැහැ. 12 watt වඩා වැඩි පවර් පැක් එකක් පාවිච්චි කරන්න එපා. එහෙම නැත්නම් බලු පිච්චෙන්න පුළුවන්. 12 watt පවර් පැක් එකෙන් තොරව. ඊළඟ ජැක් එකේ හොර වදින්න වයර් එක තියලා ගන්න. අපි දැන් ඒක අමලගෙන බලමු. කොයි විදිහට අමල ගන්න තියෙන්නේ කියලා. කළු වයර් එකත් මේ වයර් ජැක් එකෙන් කළු වයර් එකට රතු පාටයකට තම්බ ගන්න. දැන් තමයි හැමතිස්සෙම රතු පාටින් එන්නේ. නෙගටිව් වයර් එක තමයි කළු පාටින් එන්නේ. මිනිස්සු වයර් එකට ගාවගෙන තියාගන්න එපා. එහෙනම් මුත්‍තින් ෂොට් වෙනවා. දැන් හදාගත්ත බල්බ් වලට කරන්ට් එක දීලා බලමු කොයි විදිහටදපත් වෙන්නේ කියලා. RGB ලයිට් එක එකපාර තමයි මුළු බැලටම එක වගේ කරන්ට් එක යනකොට එකම විදිහටපත් වෙනවා. කලර්ස් 7ක් තියෙනවා. කරන්ට් එක නැතුනම හරි ලස්සනයි. කාට කැමති ආකාරයෙන් බලු හොඳ ගන්න පුළුවන්. බලු 100ක් 250ක් වුණත් මේ ආකාරයට හොඳ කෙනෙක්ට පත්තු කරගන්න හැකියාවක් තියෙනවා.
හරි මම දැන් ලයිට් ඔෆ් කරා කරුවලට තමයි උඩ ලස්සන එක මම බල්බ් දෙකක් පාවිච්චි කරේත් ඒකයි ක්ලාසික් අප්පෙන් එළිය පොඩ්ඩක් එනවා මදි මට ඕන බල්බ් 3-4ක් වුණත් ඒකට සම්බන්ධ කරලා වැඩි ආලෝකයක් ගන්න පුළුවන් ඒක පාරකට එක කලයකට තමයි මුළු බැලුම් පත්තු වෙන්නේ සාමාන්‍ය විනාඩියක් වගේ ඇතුළත තමයි බල්බ් පැලේ කලර්ස් චේන්ජ් වෙන්නේ ඔටෝමැටිකලිම චේන්ජ් වෙනවා මේ හදන විදිය කොහෙන්වත් තේරෙනවා තාක් තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න අපගේ channel එක subscribe කරලා තියාගන්න bell icon එක ඕල් දාලා තියාගන්න තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු අද මම ගිහින් එන්න නැවත හමු වෙමු සමෝටම සුබ දවසක්